friends, welcome to Rainbow with Saku YouTube channel. ඉතින් මගේ pregnancy diary එකේ විශේෂ දෙයක් ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් hospital bag එක ready කරගන්න ඕන items ටික ගැන තමයි මේ vlog එකෙන් කතා කරන්නේ. මේ day 1 එකේ තිලක්ම එකට ගියා. ඒකේ තියෙන items බලන්න hospital bag එක ready කරගන්න සහ delivery එකෙන් පස්සේ බබාට ඕන කරන දේවල් ගන්න. day 2 එකේ වෙලෝන එකට ගියා. වෙලෝන එකෙන් hospital bag එකට ඕන කරන items ටික ගන්න. වෙලෝන කියන්නේ පරණ brand එකක්. ඉතින් ඇත්තටම හොඳ brand එකක්. වෙලෝන එකට ගියාම hospital bag එක ready කරගන්න කියලා කිව්වහම එතන ඉන්න sellers-ලට එයාලා arrange කරලා දෙනවා hospital bag එකට ඕන කරන items අපේ checklist එකත් එක්ක compare කරලා. මගේ delivery එක කරේ 9 Wells hospital එකේ. ඉතින් 9 Wells hospital එකෙන් maternity coordinator checklist එක දුන්නා බබාට ඕන කරන items ටික hospital bag එකට. ඒ වගේමයි මට ඕන කරන items ටික hospital bag එකට. day 2 කියන දවසේ තමයි hospital bag එකට ඕන කරන ගොඩාක් items ගත්තේ. වෙලෝන shop එකට ආපු නිසා ගොඩාක් items එකම දවසේ ගන්න පුළුවන් වුණා. කාලය ගොඩක් ඉතුරු වුණා. day 3 එකේදී ආයෙ වෙලෝන එකට ගියා. තව ඕන කරන items ටිකක් ගන්න. ඊට පස්සේ ගියා ප්ලාස්ටික් බඩු තියෙන Phoenix කියන shop එකට. ප්ලාස්ටික් බඩු මොනවා හරි ගන්න ඕනේ නම් Phoenix shop එකට ඇවිල්ලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට එකතු වෙලා හිටියොත් එහෙම ඔයාලට මම ගත්ත items ටික share කරනවා. day 4 එකේදී මට ඕන කරන items වගේක් ගන්න මං ගියා shades එකට. vlog එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ delivery එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 Wells hospital එකේ. ඉතින් 9 Wells hospital එකෙන් hospital bag එකට ඕන කරන items ටික අපිට list එකක් විදිහට දෙනවා, checklist එක. ඉතින් බබාට ඕන කරන items ටික අපිට යන්න ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අම්මට ඕන කරන, ඒ කියන්නේ මට ඕන කරන items ටික ගන්න පුළුවන්. ඒ list එකක් දෙනවා. මම share කරන්නම්. බබාට ඕන කරන බඩු ලිස්ට් එක, items ලිස්ට් එක සහ අම්මට ඕන කරන බඩු ලිස්ට් එක items මොනවද කියලා. තියෙන්නේ 9 Wells hospital එකේ maternity coordinator අපිත් එක්ක share කරගත්ත checklist එක. අපි hospital bag එකට අවශ්‍ය කරන items ටික ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒවා ටික ඔයාලට පෙන්නන්නම්. hospital bag එක හදාගද්දී තව වීඩියෝ එකක් ගේනවා ඒ ලස්සනට sort out කරාට පස්සේ. ඊ බලමු මේ බෑග්ස් වල මොනවද තියෙන්නේ කියලා. ඔව් පළවෙනිටම බබාට අවශ්‍ය කරනවා දැන් ඇත්තටම අපි දුවෙක් නම් රෝස පාටනේ අපි තෝරගන්නේ. ගොඩක් වෙලාවට ඩ්‍රෙස් වලට අන්තිම මේ මට හම්බෙන්නේ පුතෙක් නිසා මම ගොඩක්ම තීම් කලයකට ලා නිල් පාට තමයි මේ සිලෙක්ට් කරගත්තේ. ඉතින් පළවෙනිට කතා කරමු වෙලෝන brand එකේ baby shirts ගත්තා. baby shirts අපිට අවශ්‍ය වෙනවා එකක තියෙනවා, එක පැකට් එක තියෙනවා 6ක්. baby shirts තියෙනවා 6ක්. ඒ වගේ පැකට්ස් 4ක් ගත්තා. මෙන්න මේ විදිහට මේ කමෙන්ට් කරගන්න. මෙන්න මේ විදිහට ලානිල් පාටින් ගවුම්. එතකොට මෙතන 12ක් තියෙනවා, එකක 6 බැගින්. ඊට පස්සේ තව මම අතුරු කලර් එකක් තමයි ලාදම් පාට. ඉතින් ඒ කලර් එකෙන් තියෙනවා 6ක්. එතකොට මේ තවත් ලා නිල් පාටක් මේ සුදුත් එක්ක මිශ්‍ර වෙච්ච ඒකෙමුත් 6ක් තියෙනවා ගවුම් baby shirts. එතකොට මෙතන baby shirts මම ගත්තා hospital bag එක ready කරගන්න සහ ඉස්සරහට අවශ්‍ය වෙන විදිහට දැනට අරගෙන තියෙනවා baby shirts 24ක් තියෙනවා මෙතන.
baby nappies බබා වෙනුවෙන් ගත්තා packets 4ක්. මේ packets 4 ඉතින් මේ එක designs වලින් තමයි nappies මේ packets 4 මම select කරේ. මෙන්න මේ විදිහට ලස්සන මේ වගේ මෙන්න මේ විදිහට ඉතින් මේ එක පැකට් එකක නැපිස් තියෙනවා 12. ඒ දැනට 44ක් නැපිස් මම රෙඩි කරගත්තා. බබාට අවශ්‍ය කරන baby towels දෙකක් ගත්තා. වෙලෝනා බ්‍රෑන්ඩ් එකෙන්ම මෙන්න මේ විදිහට ලස්සනට මම ඔයාලට පෙන්නන්නම්. ලස්සන මේ පිච් එකක් තමයි තියෙන්නේ baby towel එක. හරිම ලස්සන පිච් එකක් තමයි ඒකේ තියෙන්නේ. මේ බලන්නකෝ. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේමයි බබාට අපි Kids Joy කියන බ්‍රෑන්ඩ් එකේ රබර් පොට් ෂීට් එකක් ගත්තා. ඇත්තටම මේ රබර් පොට් ෂීට් එක මාර කම්ෆර්ටබල්. ඇත්තටම මේකේ සඳහන් කරලා තියෙනවා giving your baby best. Double layer, waterproof, breathable air bubbles, easy to clean, special constructed air bubbles. මෙන්න මේ විදිහට Macintosh එහෙම නැත්නම් rubber coat sheet එක අනිවාර්යෙන්ම ගන්න ඕනේ. Kids Joy brand එකෙන් තමයි ගත්තේ. මම ඔයාලට පෙන්නන්නම් rubber coat sheet එක ඕපන් කරලා. මෙන්න මේ විදිහට මේ බලන්න. මේ තමයි Macintosh එහෙම නැත්නම් rubber coat sheet එක. ඒ වගේමයි ඩිලිවරි රූම් එකේදී බබා ඉපදුනාට පස්සේ බබාව ඔතන්න තනි සුදු පාටින් ගත්තා. මෙන්න මේ විදිහට බේබි බ්ලැන්කට් එකක්. Macintosh එහෙම නැත්නම් රබර් ෂීට් එක උඩින් බබාව තියද්දී අන්කම්ෆර්ටබල් නිසා අපි ඒකට ගත්තා. මෙන්න මේ විදිහට වෙලෝනා බ්‍රෑන්ඩ් එකෙන්ම බ්ලැන්කට් ගත්තා. මෙන්න මේ විදිහට සුදු පාට වෙන්න තමයි ගත්තේ. ඒ වගේමයි බබා වෙනුවෙන් ගත්තා වෙලෝනා බ්‍රෑන්ඩ් එකේ baby blanket එකක්. මේක 100ක් පොඩි. ඉතින් ඇත්තටම මේ blanket එකත් මේ බබාව අපි comfortable විදිහට ඔතලා තියාගන්න තමයි අපි use කරන්නේ. ඒ වගේමයි බබාට මේ වගේ baby blanket එකක් ගත්තා. බබාට comfortable වෙන්න hospital bag එක ready කරගද්දි මෙන්න මේ විදිහට baby blanket එකක් අදගත් වෙනවා. අපි බබාව අන්තිමට අපි ගෙදරට අරගෙන එද්දි මේ blanket එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේමයි Kids Joy brand එකේ baby manicure set එකක් ගත්තා. බබාට අවශ්‍ය කරන නිසා නියපොතු කපන්න විශේෂයෙන්ම. ඒ වගේමයි feeding pillow එකක් ගත්තා. මෙන්න මේ විදිහට බබාට feed කරද්දී ඕන වෙනවා. මෙන්න මේ විදිහට comfortable වෙලෝනා brand එකේ feeding pillow එකක් ගත්තා. sleep suit එකක් ගත්තා. මේ බබා වෙනුවෙන් ලස්සන බබා වෙනුවෙන් warm suit එකක් ගත්තා. මෙන්න මේ විදිහට මේ warm suit එකට include වෙනවා baby hat එකයි, coat එකයි, pant එකයි. මේකට include වෙනවා මේ packet එකට. වෙලෝනා brand එකෙන්ම ගත්තා hat mitten booties set එකක්. මේකත් බබාට අවශ්‍ය වෙන සූට් එකක්. ඒ වගේමයි hospital bag එක ready කරගද්දී අපි diapers උත් අපිට baby diapers උත් ඕන වෙනවා. 24 pieces තියෙන වෙලෝනා brand එකේ diapers pack එකක් ගත්තා. Russian foam එකක් ඉතාමත් වැදගත් වෙනවා hospital bag එක ready කරගද්දී. මෙන්න මේ විදිහට Kids Joy එකේ Russian foam එක තමයි මම select කරේ. බබාට අවශ්‍ය කරනවා අපි hospital bag එකක් ready කරගද්දී අවශ්‍ය වෙන දෙයක් birth cloth. මේ 100ක් cotton birth cloth එක ගත්තේ මේ විදිහට packets 3ක් ගත්තා. මෙන්න මේ විදිහට ලස්සන පාට තුනකින්. ඒ අපි hospital bag එක ready කරගද්දී baby pins වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට baby pins packet එකක් ගත්තා. එක packet එකක් ඇද්දී තව
භාවනාවක්දී අපිට අවශ්‍ය වෙනවා වෙලෝනා top to toe wash. මේක ඒ වගේමයි moisturizing baby lotion එක, cologne එක. moisturizing baby cologne එක. මෙන්න මේ bottles තුනම වැදගත් වෙනවා බබාව නාවද්දී. බබාට අවශ්‍ය වෙනවා kids joy එකෙන් මම ගත්තා pillows දෙකක්. ඉතින් මේ විදිහට ස්ක්වෙයාර් පිලෝස් වලටම පිලෝ කේසස් ගත්තා. මෙන්න ලස්සන පිලෝ කේසස් දෙකක් ගත්තා. මේ ගත්ත ස්ක්වෙයාර් පිලෝස් දෙකට. ඒ Kids Joy brand එකෙන් සිලින්ඩර් පිලෝස් එහෙම නැත්නම් රෝලර් පිලෝස් දෙකක් තියෙන පැකට් එකක් ගත්තා. ඉතින් ඒකටම අවශ්‍ය කරන පිලෝ කේසස් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට සිලින්ඩර් හැඩය ගත්තා. මෙන්න මේ විදිහට ලස්සන පිලෝ කේසස් දෙකක් ගත්තා. මෙන්න මේ වගේ. මේ වගේමයි මේකත් මම ආසාවෙන් ගත්තේ මේ ස්ලීපින් බෑග් එක. බබාව අපි අන්තිමටම ඉතින් ඩිලිවර් කරාට පස්සේ අපි ගෙදරට ගිහින් ඊට පස්සේ ආයෙ ක්ලිනික් යද්දී හොස්පිටල් එකට යද්දී අවශ්‍ය කරනවා මේ වගේ ස්ලීපින් බෑග් එකක්. ඉතින් ළමින් පාට ස්ලීපින් බෑග් එකක් ගත්තා. මේ වගේ ලස්සන. එතකොට බබාව බ්ලැන්කට්ස් වලින් ඔතාගෙන ඊට පස්සේ කම්ෆර්ටබල් විදිහට මේ ස්ලීපින් බෑග් එක දාගෙන අපිට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පේනවා නේද ස්ලීපින් බෑග් එක මාරම සනීපයි. මාර කම්ෆර්ටබල් ලේයර් එකක් තියෙනවා. ස්පොන්ජ් එකක් වගේ. ඉතින් ඒ වගේම මේ මම අස කරන දෙයක් මේක මේ හොස්පිටල් බෑග් එක මේ විදිහට අපිට බබාට ඕන කරන බඩු ටික මෙන්න මේ බෑග් එක ඇතුළට දාගෙන අපිට හොස්පිටල් එකට අරන් යන්න පුළුවන්. ඊට පස්සෙත් අපිට මේ බෑග් එක යූස් කරන්න පුළුවන්. මේ බබාගේ බඩු ටික දාගෙන අපිට හොස්පිටල් එකට යන්න අවශ්‍ය වෙනවනේ. ඒ වගේ වෙලාවට මේ හොස්පිටල් බෑග් එක යූස් කරන්න පුළුවන්. බේබි bath bed frame. Kids Joy එකෙන් ගත්තා cotton balls එක අත්‍යවශ්‍යයි. බබාට ගත්ත මේක අපි ඕපන් කරලා බලමු. බබාට ගත්ත cover net එකක්. ඒ වගේමයි hospital bag එක ready කරගත්තා. bamboo wet wipe packet දෙකක් ගත්තා බබාට. මෙන්න මේ විදිහට hospital bag එක ready කරගත්තා. වගේමයි නැපි රෑෂ් වලට සෙබාමේ ඩයිපර් රෑෂ් ක්‍රීම් එක ගත්තා. අම්මට ඕන කරන බඩු ලිස්ට් එක මම ඔයාලත් එක්ක වීඩියෝ එක මුලදීම අම්මලාට ඕන බඩු ලිස්ට් එක ෂෙයා කරා. ඉතින් මේ වගේ ලස්සන front opening bed jacket. මේ bed jacket අනිවාර්යෙන් අපි අම්මලා අනිවාර්යෙන් ready කරගන්න ඕනේ. ඒ වගේමයි ලස්සන චීත දෙකක් ගත්තා මට. මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ මම යූස් කරන stretch marks ක්‍රීම් එක. ඉතින් මම ඇත්තටම ඔයාලත් එක්ක hospital bag එකට ඕන කරන items ඒත් එක්කම බබාට අවශ්‍ය කරන items ගැන කතා කරේ. අපි කවුරු කෙනෙක් මේක ගැන මේ පිළිබඳව දන්නේ නැති කෙනෙක්ට දැනගන්න. ඉතින් මේ මගෙත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. Rainbow with Sappu YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලත් එක්ක මගේ experience මම share කරගන්න බලාපොරොත්තු